ඇල්ඩිහයිඩ් කීටෝන වලින් මම තව පරිවර්තන ටිකක් කරනවා. ඊට පස්සේ පුතා අද අපි නෝට් එකට යමු. මට මෙන්න මේ පරිවර්තනය කරලා දෙන්න. මට මෙන්න මේක කරලා දෙන්න පුතා. මට මෙන්න මේක කරලා දෙන්න ඉක්මන් කරන්න. පෙර කට්ටිය අද උස්සන්න. හොඳයි බලන්න. ළමයි මෙතන කාබන් දෙකක් ඉන්නවා. මෙතන කාබන් 2යි කාබන් 2යි 4ක් ඉන්නවා. දෙන්නට තව දෙන්නෙක් සෙට් වෙලා කියලා පැහැදිලි. දෙන්නට තව දෙන්නෙක් සෙට් වෙලා කියලා පැහැදිලි. ඒ සෙට් වෙන තැනදී පුතේ දැන් මෙහෙම දෙන්න දෙපැත්තෙන් එනවා නම් පුතා මේ දෙන්න සෙට් වෙනවා නම් මෙතන OH එකක් හැදිලා තියෙනවා. මේ සෙට් වෙන දෙන්න මෙතන නම් අල්ලපු කෙනා මත CO එකකුත් ඉන්නවා. මේක දැක්ක ගමන්ම පුතාට හිතෙන්නේ මේ දෙන්නයි සෙට් වෙන්නේ මොන ප්‍රතික්‍රියාවකින්ද? දැන් දෙන්න සෙට් වෙන ප්‍රතික්‍රියා ගොඩක් නැහැනේ පුතා. කාබන් දාමයට තවත් කාබන් දාමයක් සෙට් වෙන ක්‍රම දෙකක් තිබුණා ඒ කාලේ. අපේ මුල් කාලේ. ඕගනික් වල මුල් කාලේ. මොකද්ද පුතා මේ දෙක? දැන් නෑ මේ දෙක අප්පිරියයි. ඇල්කිල් හේලයිඩයයි ග්‍රීනාඩුයි. ඇල්කිල් හේලයිඩයයි අර ඇල්කයින වල සෝඩියම් ලවණයයි. ඒ දෙකෙන් පස්සේ අපි ඉගෙන ගත්ත තව ලස්සන දෙකක් මොකද්ද? ඇල්ඩිහයිඩ් කීටෝන වලට ග්‍රීනාඩ් දැමීම. නැත්නම් ඇල්ඩිහයිඩ් කීටෝන වලට අර මෙන්න මේ වගේ සෝඩියම් ලවණය දැමීම. ඇල්ඩිහයිඩ් කීටෝන වලට මේක දැමීම. නැත්නම් ඇල්ඩිහයිඩ් කීටෝන සංගණනය, ස්වයං සංගණනය. ඒ වගේ ක්‍රම කීපයක් ඇල්ඩිහයිඩ් කීටෝන වලට ඉගෙන ගත්ත කාබන් දාම දික් කර ගැනීම සඳහා. ඇල්ඩිහයිඩ් කීටෝන වලට ග්‍රීනාඩ් දැමීම. අපි එක දෙයක් දැක්ක මෙන්න මේක මොකද්ද? ඇල්ඩිහයිඩ් කීටෝන වලට ග්‍රීනාඩ් හෝ මෙහෙම එකක්. ඇල්ඩිහයිඩ් කීටෝන ග්‍රීනාඩ් හෝ මෙහෙම එකක් ආකලනය කරද්දී දැන් මෙහෙම දෙයක් උන්නේ නැහැ. මෙහෙම දෙයක් කියන්නේ කාබන් දෙන්න සෙට් වෙලා සෙට් වෙන දෙන්න අතර යම් ක්‍රියාකාරී කාණ්ඩයකුයි යාබද කෙනෙක් මත යම් ක්‍රියාකාරී කාණ්ඩයකුයි ගොඩ නැගුන්නේ නැහැ. ඇල්ඩිහයිඩ් කීටෝන ග්‍රීනාඩ් සමග ප්‍රතික්‍රියා විදිත් ඇල්ඩිහයිඩ් කීටෝන මේවා සමග ප්‍රතික්‍රියා විදිත් මෙහෙම දෙයක් ගොඩ නැගුන්නේ නැහැ. එතන මොකද උනේ? කාබන් දෙන්න සෙට් වෙනවා නම් මේ සෙට් වෙන දෙන්න අතර මෙන්න මේ වගේ තැනකදී යම් ක්‍රියාකාරී කාණ්ඩයක් ගොඩ නැගුණා. OH එකක් වගේ එකක්. මෙතන විශේෂයි මේ දෙන්න සෙට් වෙද්දී මේ දෙන්න සෙට් වෙනවා නම් යාබද කෙනෙක් මතත් යම් ක්‍රියාකාරී කාණ්ඩයක් තියෙනවා. මෙහෙම එකක් අපි දැක්කේ සංගණනවල විතරයි. මෙහෙම එකක් අපි දැක්කේ මොනවා විතරද? සංගණනවල විතරයි. එහෙනම් මෙතන සංගණනයක් කියලා පැහැදිලි. මම යාව PCC දැම්මොත් මොනවද කරන්න පුතා?
මෙන්න මෙහෙම ඇල්ඩිහයිඩ් එකට යන්න පුළුවන් මේ OH සම්බන්ධ කාබන් එක ඇල්ඩිහයිඩ් එකක් කරන්න පුළුවන්. දැන් මේව සංගණනය කරොත් මොකද වෙන්නේ? මෙයාට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ජලය දැම්මොත් මොකද වෙන්නේ? ජලී සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මොත්. පුතා CH3CO මේ 5 බන්ධනේ කැඩිලා කවුද සෙට් වෙන්නේ එතන? මෙයාට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ජලය දැම්මොත් මේ වගේම අණුවකින් කොතනින්ද සෙට් වෙන්නේ? මේ වගේම අණුවක කාගෙන්ද? ඇල්ෆා හයිඩ්‍රජන්ගෙන්. ඇල්ෆා කාබන්ගෙන්. කොයි ඇල්ෆා කාබන්? මේ වගේම අණුවක ඇල්ෆා කාබන් මෙතන නේද? අන්න ඒ කාබන්ගෙන් සෙට් වෙනවා මෙන්න මෙහෙම. සෙට් වෙද්දි මේ ඇල්ෆා හයිඩ්‍රජන් ඉවත් වෙලා නේද සෙට් වෙන්නේ මේ? තුනක් හිටියට දෙකයි ඉන්නේ මෙතන. එකක් ඉවත් වෙනවා. ඇල්ෆා හයිඩ්‍රජන් ඉවත් වෙලා මෙතන සෙට් වෙනවා. පස්සේ ජල විච්ඡේදන වෙලා මෙතන එච්චක් එනවා. අර කැදෙනව නේද? එහෙනම් මේක හදන්න තියෙන ක්‍රමය මොකද්ද? ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. එතකොට මේ අණුවම මෙහෙම ඉඳලා ඒ වගේම අණුවක් ඇවිල්ලා මෙහෙම සෙට් වෙනවා. අර කැදෙනවා. මේක අමු තියරියක් මේ තියෙන්නේ මෙතන. මේක කරලා දෙන්න. හොඳට දුස්සන් ඉවර කට්ටිය. මට අර ගෙදරදී වැඩ කරන ළමයි ටික දැනගන්න ඕනේ. ඔයාලගේ හැම දරුවෙක්ම මේ දවස්වල තිබුණු බලාපොරොත්තු ඇත්තටම පුතා මේ දවස්වල කොච්චර වැඩ කරත් වැඩක් නැහැ. දැන් වැඩ කරන්නේ නැහැ කියන ඉවරටිම ඉවරයි. ඉස්සර ගොඩක් හොඳට වැඩ කරපු ළමයි දැන් සමහරට වැඩ කරන්නේ නැහැ. තව මාස 6යි තියෙන්නේ. ගොඩක් අනන්න වෙයි. ඉස්සර කොච්චර වැඩ කරත් වැඩක් නැහැ දැන් වැඩ කරන්නේ නැත්තම්. පවුරුදි මේ බලන්න. මේ කාබන් දෙන්න මෙහෙම ඉන්නවා. තවත් කාබන් දෙන්නෙක් සෙට් වෙලා තියෙනවා මේ දෙන්නට මේ දෙන්න මෙහෙම නම් තව දෙන්නෙක් සෙට් වෙලා තියෙනවා. සෙට් වෙද්දී මේ සෙට් වෙන කෙනා මත දිත්ත බන්ධනයක් හැදෙන්නත් ඊට යාබද කෙනා මත D2 කැලලක් සෙට් වෙන්නත් වෙලා තියෙනවා. D2 සෙට් වෙනවා කියන්නේ අනිවාර්යයෙන් මෙතන CO ඉන්නවා කියන එක. D2 ඉන්නවා නම් අනිවාර්යෙන් CO ඉන්න බෑ. ඒතර තවත් පැහැදිලි වෙනවා වලට මේ කාබන් දෙන සෙට් වුණාට සාමාන්‍ය ඇල්ඩිහයිඩ් කීටෝනයකට ග්‍රීනාඩ් දැම්මම වෙන්නේ සෙට් වෙන දෙන්න මෙතන නම් ඒ කාබන් එකක් මත OH එකක් හැදෙන විතරයි. යාබද කාබන් මත ක්‍රියාකාරී කාණ්ඩයක් සෙට් වෙන්නේ නැහැ. මා කියන ඇල්ඩිහයිඩ් කීටෝනයකට ග්‍රීනාඩ් දැම්මම සෙට් වෙන කාබන් දෙකකින් එක කාබන් එකක් මත OH එකක් සම්බන්ධ වෙනවා. ක්‍රියාකාරී කාණ්ඩයක් හැදෙනවා. ඒක මට දිත්ත බන්ධනයක් කරන්න පුළුවන්. හැබැයි ඊට යාබද කෙනෙක් මත යම් කෙනෙක් ගොඩනගෙන්නේ නැහැ එතනදී.
අපි මෙතනදී අනිවාර්යයෙන්ම යාබද මේ දෙන්න සෙට් වෙනවා නම් ඊට යාබද කාබන් මතත් CO කණ්ඩයක් ඉදලා තියෙනවා. මේකෙන් පැහැදිලිවම ඔයාලට මේ දෙන්න සෙට් වෙන්නේ සංගණනයකින් කියලා. එහෙනම් මට මේව සංගණනය කරන්න පුළුවන් ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා මේ ඇල්ඩිහයිඩයක් නේ. මොකද වෙන්නේ? මෙයා 5 බන්ධනේ කැඩෙනවා. මම මුකුත් කරේ නෑ මේ එච් එකත් එහෙමම තියෙනවා. මේ 5 බන්ධනේ කැඩුවා විතරයි කළේ. දැන් මොකද කරන්නේ? මේ වගේම අණුවක ඇල්ෆා කාබන්. කො ඇල්ෆා කාබන්? ඇල්ෆා කාබන් කො. මේ තියෙන්නේ මීට යාබද කාබන්. මෙන්න මේ ඇල්ෆා කාබන්කින් මෙතන සෙට් වෙනවා. සෙට් වෙද්දී ඇල්ෆා හයිඩ්‍රජන් අයින් වෙන්න ඕනේ. ඇල්ෆා හයිඩ්‍රජන් අයින් කරලා මෙහෙම සෙට් වෙනවා. ජල විච්ඡේදනය වෙලා මෙතෙන්ට එච් එකක් එනවා. දැන් අපිට පැහැදිලි මේ දිත්ත බන්ධන හදා ගන්න පුළුවන් හරිම පහසුවෙන් මොකද කරන්න පුළුවන් මේ දෙන්න අතර? දිත්ත බන්ධනයක් හදන්න මොකද කරන්න පුළුවන්? අර සින්සන් රසය සාන ඩීසල් දාලා මේක ඩී දෙකක් කරගන්න එපා. මුලින්ම මෙයා ඉවත් කරලා ඉන්න. මොකද සාන ඩීසල් දැම්ම කියන්නේ සමහරට මෙයාත් ඉවත් කළා මෙතන දිත්ත බන්ධනයක් හැදෙන්න පුළුවන්. ඉවත් කරගෙන ඉන්න. මේ OH එක ඉවත් වෙන්නේ කාත් එක්කද? ඇල්ෆා හයිඩ්‍රජන් සමග. මෙයාට යාබද හයිඩ්‍රජන්, ඇල්ෆා හයිඩ්‍රජන්. එයාත් සමග තමයි H එක ඉවත් වෙන්නේ. මතක තියාගන්න මේ පැත්තේ දැන් අපි මීට අවස්ථාවවලදී මීට කලින් අවස්ථාවලදී මොකද කිව්වේ? OH එක ඉවත් වෙන්නේ කාත් එක්කද කියලාද? H අඩුම තැනින් කියලානේ. වම් පැත්තේ H අඩුම තැනක් තිබුණාත් මතක තියාගන්න ඒත් ඉවත් වෙන්නේ නැහැ. ඉවත් වෙන්නේ ඇල්ෆා හයිඩ්‍රජන් එක්ක. තේරෙනවද මම කියන්නේ? මේ OH එකෙන් ඉවත් වෙන්නේ කාත් එක්කද? දැන් මෙතන H තුනක් තියෙනවා. මෙතන H දෙකක් තියෙනවා. ඒ නිසා ක්ලමේට හිතෙන්න පුළුවන් H අඩු තැනින් ඉවත් වෙනවා කියලා. ඒ විතර අවුලක් නැහැ. නමුත් මතක තියාගන්න. මෙතන H අඩුයි කියලා හිතමුකෝ. මෙතන H අඩු වුණත් මේ OH එක ඉවත් වෙන්නේ කාත් එක්කද? මෙයත් එක්ක. ඇල්ෆා හයිඩ්‍රජන් එක්ක. මොකද ඇල්ෆා හයිඩ්‍රජන් ඉවත් වීමේ නැඹුරුතාවය වැඩි වෙලා දන්නවා ඒක. ඒ නිසා මේ OH එක H එක යනවා. මේ දෙන්න අතර දිත්ත බඳින්න හැදෙනවා. I2 දාලා රත් කරන්න පුළුවන් ඔය වැඩේට. අම්ලයක් දාලා රත් කරන්න පුළුවන් I2 දාලා රත් කරන්න පුළුවන්. දැන් අපිට තියෙන මේ CO කැල D දෙකක් කරන එක. CO කැල D දෙකක් කරන්න මොකද දන්න ඕනේ? සින් සංරසය සාන්ද DCl. එච්චරයි. හරි සරලයි. මේක කරන්න.
අත උස්සන්න ඉවර කට්ටිය. හරි බලන්න. මෙතනත් ඒ වගේ පුතා කාබන් දෙන්නෙක් ඉන්නවා. තවත් කාබන් දෙන්නෙක් වෙනම ඇඩ් වෙන්න ඕනි. එතකොට මේ දෙන ඇඩ් වුණොත් ළමයි මේ දෙන එකතු වුණොත් එකතු වෙන කාබන් කෙනෙක් මතත් OH කාණ්ඩයක් හැදිලා තියෙනවා. යාබද කාබන් කෙනෙක් මතත් OH එකක් හැදිලා තියෙනවා. මං කිව්වා නිතරම එකතු වෙන්න දෙන්නට අමතරව යාබද කෙනෙක්ටත් යම් කෙනෙක් කොට නැගෙන්න නම් අනිවාර්යයෙන්ම සංගණනයක් වෙන්න ඕනි කියලා. සංගණනයක් කරනවා මං. මෙයාව PCC දාලා මුලින්ම ඇල්ඩිහයිඩයක් කරගෙන ඉන්නවා. දැන් සංගණනය කරනවා. මොනවද වෙන්නේ පුතා? මේ තියෙන එක හැම මඳිනෝ. හැබැයි 5 බන්ධනේ කඩලා කවුද පුතා සෙට් වෙන්නේ? ඒ වගේම අණුවක ඇල්ෆා කාබන්. මෙන්න මේ කාබන්ගෙන් සෙට් වෙනවා. මෙන්න මෙහෙම සෙට් කරන්න. සෙට් වෙද්දි මම නිතරම කියනවා මේ ඇල්ෆා හයිඩ්‍රජන් ඉවත් කරලා තමයි සෙට් වෙන්න ඕනේ. නැත්නම් යාට බන්ධන පහක් වෙනවනේ. ජල විච්ඡේදනයේ ජලය ලැබෙනවා. දැන් අපිට හරි පහසුයි මේ කෑල්ල ඇල්කොහොලයක් බවට පත් කරගන්න තියෙන්නේ. ඇල්ඩිහයිඩ් ඇල්කොහොලයක් බවට පත් කරන්න තියෙන්නේ. අපිට සෝඩියම් බෝරෝහයිඩ්‍රයිඩ් මෙතනොල් දැම්ම නම් හරි. මෙයා ඇල්කොහොලයක් බවට පත් වෙනවා.
ළමයි මෙතනදී මතක තියාගන්න මෙන්න මේ දේ. මෙතනත් අර වගේම සංගණනයක් කියලා පැහැදිලි. මෙතන කාබන් දෙකයිනේ ඉන්නේ. කාබන් දෙකට තව දෙන්නෙක් එකතු වෙද්දි එකතු වෙන දෙන්න අතර විතරක් නෙවෙයි යාබද කෙනෙක් මතත් යම් කාණ්ඩයක් ඉන්නවා. යම් කාණ්ඩයක් එතන උඩට චෙක් වෙන සංගණනයක් කියලා. මම මේව ඇල්ඩිහයිඩයක් කරගන්නම්. NH2 එක OH කරනවා. කරන්න පුළුවන් නේ? පස්සේ ඒක ඇල්ඩිහයිඩයක් කරනවා. OH සම්බන්ධ කාබන් එක ඇල්ඩිහයිඩයක් කරනවා. පැහැදිලිද? දැන් මට මේව සංගණනය කරන්න පුළුවන්. ඔන්න 5 බන්ධනය කරනවා. කැල්ලා මේ වගේම අණුවක මෙන්න මේ ඇල්ෆා කාබන්ගෙන් ඇවිල්ලා සම්බන්ධ වෙනවා. මෙතන ජල විච්ඡේදනයක් කියලා H එකක් එනවා. දැන් ළමයි මෙතන මට ඕනේ දේ මෙතන නෙවෙයි තියෙන්නේ මං ඊළඟ එකේ දෙන්නම් ඒක. මේක නම් හරි සරලයි. මෙයා ඉවත් කරන්න මං මේක දුන්නද කලින් නෑනේ. දුන්නේ නෑනේ. මේක ඉවත් කරන්න තියෙන්නේ පුතා. මේක අවුලක් නෑ. මේ කැල මෙයා කරන්න තියෙන්නේ. ඉවත් කරන්න කොහොමද පුතා මෙයා ඉවත් කරන්න I2 දාලා රත් කරන්න. නැත්නම් අම්ලයක් දාලා රත් කරන්න දෙකෙන් එකක්. මේම අම්ලයක් දාලා රත් කරන්න. ඊටු ඉවත් වෙනවා. මෙයා යනවා. මේ කැලල මෙයා කරගන්න පුළුවන් අර විදිහටම සෝඩියම් බෝරු හයිඩ්‍රයිඩ් ජල මෙතනොල් දාලා. මට මෙන්න මේක කරලා දෙන්න. මේක කරන්න පුතා.
ළමයි බලා ගන්න. මෙතනත් අර වගේමයි පුතා කාබන් දෙන්න සෙට් වුණාට පස්සේ සෙට් වුණ කාබන් මත අපිට බැලු බැලමට මොකුත් පේන්නේ නැහැ. හැබැයි යාබද කාබන් මත ක්‍රියාකාරී කාණ්ඩයක් ඉන්නවා. හොඳට අහගන්න. මේ දෙන්න සෙට් වෙන්නේ මේ තැන් දෙකෙන් සෙට් වුණාට සෙට් වෙන දෙන්න අතර යම් මොකුත් පේන්නේ නැති වුණාට යාබද කෙනා මත ක්‍රියාකාරී කාණ්ඩයක් ඉන්නවා කුමන හෝ. ඒකෙන් පැහැදිලි වෙනවා මේක සංගණනයක් කියලා. කොහොමද පුතා මේක සංගණනය කියලා පැහැදිලි වුණේ? සෙට් වෙන දෙන්න අතර ඔව් මොකක් හරි නැහැ තමයි. තිබුණා නැති කරගන්න පුළුවන් නේ පුතා. යාබද කෙනෙක් මත යමක් තියෙනවා. සංගණනයක්. යාබද කෙනෙක් මත යමක් තියෙනවා කියන සංගණනයක්. මට මෙයාව ඇල්කොහොලයක් කරලා හරණය කරන්න පුළුවන් නේ. කාබොක්සිලික් අම්ලයක් නම් ඇල්කොහොලයක් කරන්න පුළුවන්. කෙලිමැල්ඩිහයිඩයක් කරන්න බෑනේ පුතා. කෙලිමැල්ඩිහයිඩයක් කරන්න බෑ. දැන් ඕක ඇල්ඩිහයිඩයක් කරනවා. ඇල්කොහොලය ඇල්ඩිහයිඩයක් කරනවා. ওই සම්බන්ධ කාබන් එක ඇල්ඩිහයිඩයක් කරනවා. දැන් මම සංගණනය කරලා බලන්නම්. මොනවද ළමයි සංග්‍රහණය කරාම ලැබෙන්නේ? මෙන්න මෙහෙම ෆයි බන්ධනේ කැඩිලා එයාට කවුද සම්බන්ධ වෙන්නේ? මේ වගේම අණුවක ඇල්ප කාබන්ගෙන් මේව සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙද්දී එච් එකයින් වෙනවා. ජල විච්ඡේදනයකුත් වෙනවා. දැන් මට කියන්න මෙතන කොහොමද ළමයි ඇල්කේනයක් කරගන්නේ? OH එක ඇල්කේනයක් කරගන්නේ කොහොමද? දිත්ත බන්ධනයක් කරන්න. දිත්ත බන්ධනයක් කරන්න. දැන් මේ දිත්ත බන්ධනේ බැරිද H2 නිකල් දාලා ඇල්කේනයක් කරන්න? පුළුවන්. ඒතර හරි අපූර්ව දෙයක් වෙනවා. ඇල්කේනයක් කරන්න මෙන්න මේ කෑල්ලට H2 නිකල් දැම්මම මේක ඇල්කේනයක් වෙන ගමන් මෙන්න මේ ෆයි බන්ධනයක් කැඩලා මේ දෙපැත්තට H දෙකක් සෙට් වෙනවා. H2 නිකල් දැම්මම මේ දෙපැත්තට H දෙකක් සෙට් වෙනවනේ හයිඩ්‍රජන් දෙකක්. ඒතර මේක ඇල්කේනයක් වෙනවනේ. ඇල්කේන පැත්තක්. මෙන්න මේ කැලලත් කාබන්ට සහ ඔක්සිජන්ට වෙන වෙනම හයිඩ්‍රජන් දෙකක් සෙට් වෙනවා. ඒතර මොකද වෙන්නේ? ෆයි බන්ධනේ මෙතන H එකක් සෙට් වුණාම මෙතන H2 වෙනවා. මෙන්න මෙහෙම. මෙතන H එකක් සෙට් වුණාම OH වෙනවා. එහෙනම් නිකල් H2 දාපු ගමන් මෙයා ඇල්කේනයක් වෙන ගමන් කියන්නේ මේ අර අසන්තෘප්තතාවය නැති වෙන ගමන් මෙන්න මේ කැලල කෙලිම මේ කැලල බවට පත් වෙනවා. තේරෙනවද? ඒක මතක තියාගන්න. මෙතන ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් විතරයි දාන්න පුළුවන් නේ. සෝඩියම් බෝර් හයිඩ්‍රයිඩ් බෑ. අනිවාර්යයෙන් වෙන වෙනම දාලා ජල විච්ඡේදනය කරන්න සමහර ළමයි එකටම දානවා දෙන්න වෙන වෙනම දාන්නේ. එකට දාන්න එපා. මෙතන PCC පමණයි. ළමයි වල මතක තියාගන්න මෙන්න මේක පුතා ළඟ තියෙනවා නම් කාබොක්සිලික් අම්ලයක් නැත්තම් ඇල්ඩිහයිඩයක් මේ ඇල්ඩිහයිඩයක් නැත්තම් කීටෝනයක් මේ ඕන එකකට පුතා
S2 නිකල් දැම්මොත් ඔයා මතක තියාගන්න ඔයා S2 නිකල් භාවිතා කරන අවස්ථාවකදී S2 නිකල් භාවිතා කරන අවස්ථාවකදී කාබොක්සිලික් අම්ල කෑල්ලක් ඉන්නවනම් ඔය කාබන් දාමය තුල ඇල්ඩිහයිඩ් කාණ්ඩයක් ඉන්නවනම් කීටෝන කාණ්ඩයක් ඉන්නවනම් මොක හිටියත් අනිවාර්යයෙන්ම එයා S2 නිකල් හමුවේ ඔක්සිහරණයක් වෙනවා. අපි සාමාන්‍ය S2 නිකල් දැම්මේ ඇල්කයින වලට ඇල්කීන වලටනේ. නමුත් මතක තියාගන්න මේ වගේ ප්‍රභේදයක් වුණත් ඔක්සිහරණය වෙනවා S2 නිකල් හමුවේදී. බලන්න වෙන දේ. කාබොක්සිලික් අම්ලය නම් ඇල්කොහොලයක් වෙනවා. ඇල්ඩිහයිඩයක් නම් ඒත් ප්‍රාථමික ඇල්කොහොලයක් වෙනවා. දෙන්නම ප්‍රාථමික ඇල්කොහොල. මෙයා විතර ද්විතීයික ඇල්කොහොලයක්. කොහොම හරි මේ තුන් දෙනාම ඇල්කොහොල් බවට හරණීය වෙනවා. මේ දෙන ප්‍රාථමික ඇල්කොහොල් වෙනවා. මොකද කෙලවරනේ ඉන්නේ. මෙයා කෙලින්ම මෙයා ඔයික් වෙනවා. හැබැයි මතක තියාගන්න ඔයා භාවිතා කරන S2 ප්ලැනේඩියම් නම් මෙයාට මොකුත් වෙන්නේ නැහැ. එයා හරණේ වෙන්නේ නැහැ. හැබැයි අනිත් දෙන්න හරණේ වෙනවා. මේ දෙන්න හරණේ වෙනවා. මේ කෙලවර COH එක නිසා යා ප්‍රාථමික ඇල්කොහොලයක් වෙනවා. මෙයා ද්විතීයික ඇල්කොහොලයක් වෙනවා. ඒක අපි මීට කලින් දුන්නද නෑනේ? කල්ලියා ගන්න. ළමයි අපි ලස්සන පරිවර්තනයක් කරමු තව එකක්. මට මේක කරලා දෙන්න.
හරි පුතේ හරි හරි. දැන් කරන්න. තමයි බලන්න. වේදනත් අර වගේමයි පුතා. මේ සෙට් වෙන කාබන් දෙන්න මේ දෙන්න නම් ඒ දෙන්න අතර පුතා මුකුත් නැහැ. හැබැයි යාබද කෙනා මත යමක් තියෙනවා. මේ යාබද කෙනා මත යමක් තියෙන නිසා මම මේක උපකල්පනය කරන සංග්‍රහණයක් වෙන්න ඇති කියලා. හරිද? ඒ උපකල්පනයක් කරලා මම ටක් ගාලා මෙයාව ඇල්කොහොලයක් කරගන්නවා. ඊට පස්සේ ඇල්ඩිහයිඩයක් කරගන්න. මේක හරි සරලයි. අපි දන්නවා දැන් කාබොක්සිලික් අම්ලයක් ඇල්ඩිහයිඩයක් කරගන්න. දැන් ඔන්න පුතා සංගණනය කරනවා. මේ වගේම අණුවක් මෙහෙම සෙට් වෙනවා. මෙතන ජල විච්ඡේදන H එකක් සෙට් වෙනවා.
ඔය පිටිපස්සින් ළමයි අවධානයෙන් ඉන්න පුතේ. අවධානය නැතුනොත් ඔක්කොම ඉවරයි. වාඩි වෙන්නේ පිටිපස්සේ මේ ඉස්සරහ ඉඩ දීද්දි අර සමහර පිළිම පිටිපස්සේ වාඩි වෙන්නේ. මෙයාගෙන් කොහොමද අරය හදන්නේ? සුප්‍රදීතර මට මේ පැත්ත හදා ගන්න පුළුවන් දිත්ත බන්ධනය කොහොමද? දිත්ත බන්ධනය හදලා මෙයා S2 නිකල් දැම්මොත් මොකද වෙන්නේ පුතා? නැත්නම් S2 පැනේඩියම් හරි S2 නිකල් හරි දැම්මොත් මොකද වෙන්නේ? මේ කැලේ කෙලින්ම CH2 වෙනවා. මෙයා මොකද වෙන්නේ? ඇල්කොහොලයක් වෙනවා. S2 නිකල් දැම්මම ඔය වෙන්න ඕනේ ඔක්කොම වෙනවනේ පුතා. මෙතනත් හැදෙනවා මේක බවට මෙයා ඇල්කොහොලයක් වෙනවා. දැන් අපිට බැරිද මේ ඇල්කොහොලේ කාබොක්සිලික් කරන්න? H+ කෙමින් උපදලෝ වැඩේ කරන්න බැරිද පුතා? මේ ඇල්කොහොල කැලේ කාබොක්සිලික් අම්ලයක් වෙන්නේ නැද්ද? වෙනවා. හරිම සරලයි. ඒක හරි කට්ටිය අද උස්සන්න. හොඳයි good.
මේක ගොඩක් අය වරද්දගෙන තියෙනවා. අහගෙන ඉන්න මං කරන්නම්. ළමයි මෙතන පුතේ අර පිටිපස්සම රතු පාටයක් ඇඳගෙන කියවන දුව බලන්න පුතේ. මැදගම දුව. පුතා ඔයාට අහගන්න දෙන්නේ නැද්ද යා? ඔයා එන්න පුතේ ඉස්සරහට. ආවෙත් පහුවෙලා කෙල්ලට ඉගෙන ගන්නවත් නැහැ. අරයා කතා කරනවා. අහගෙන ඉන්න. මෙතන කාබන් 3යි. මෙතන 3යි මෙතන 3යි 6යි නේ. 3යි 3යි එකතු වෙලා තියෙනවා. ඩබල් වෙලා තියෙනවා. ඒතර බලන්න මේ තුන් දෙනා සෙට්ලා තියෙන මේ තුන් දෙනා මෙහෙමනම් මේ තුන් දෙනා මෙහෙම. සෙට්ලා තියෙන මෙන්න මේ දෙන්නගෙන්. හරි කමක් නැහැ කියමුකෝ. සෙට් වෙන ක්‍රම තියෙනවනේ. ක්‍රම ගොඩක් තියෙනවා. හැබැයි සෙට් වෙන දෙන්නට යාබද කෙනා මත යමක් තියෙනවනේ මේ. සෙට් වෙන්නේ මේ දෙන්න නම් යාබද කෙනා මත යමක් තියෙනවා. එහෙනම් සංගණනයක් කියලා හිතනවා මට. තේරෙනවද? ඒ උපකල්පණේ වැඩේ කරනවා. මම දානවා පුතා මෙයාට ඇල්ඩිහයිඩයක් කරනවා. දැන් සංගණනය කරලා බලනවා. කොහොමද පුතා සංගණනය කරාම ලැබෙන්නේ? මේ 5 බන්ධනේ කැරෙලා ඕ වෙනවා. කවුද පුතා යට සෙට් වෙන්නේ දැන්? කවුද පුතේ සෙට් වෙන්නේ? මේ වගේ මනුවක කාගෙන්ද සෙට් වෙන්නේ මට කියන්න? ඇල්පා කාබන්ගේ. කො ඇල්පා කාබන් මට නම් කරන්න මෙතන තියෙන. මෙන්න මෙයා තමයි ඇල්පා කාබන්. එයාගෙන් සෙට් කරන්න මෙන්න මෙහෙම. එක එච් එකක් අයින් වෙනවනේ. එයාට CH3 කාලයක් ඉන්න යටින් අඳින්න. එයාට මෙහෙම කෑල්ලකුත් ඉන්නවනේ. මේ පැත්තෙන් අඳින්න. අර ප්‍රේම එක ලස්සනට හැදුනා. දිත්ත බන්ධනේ දැන් මෙතන එච් එකක් උත් වෙනවනේ පුතා ජල විච්ඡේදනේ. මේ දෙන ඉවත් කළා දිත්ත බන්ධනෙකුත් ගහ ගන්නවා. නේ? දිත්ත බන්ධනෙකුත් ගහ ගන්නවා. බලන් ඉන්න ඕනේ. මෙන්න මෙහෙම. OH එක ඉවත් වෙන්නේ ඇල්ෆා හයිඩ්‍රජන් එක්ක. මෙයාට යාබද හයිඩ්‍රජන් තමයි ඇල්ෆා හයිඩ්‍රජන් කියන්නේ. මේ දෙන ඉවත් කළා මේක හැදෙනවා. අපි කොහොමද මෙහෙම එකක් DH කරගන්නේ? මෙතන D එකක් කියලා මෙතන H කරගන්නේ කොහොමද? හරිම සරලයි. මොනවද දාන්නේ? අපිව කතා කරලා තියෙනවා. මොනවද දාන්නේ පුතා? මුලින්ම ලිතියම් ඇලුමිනියම් D4 දානවා V ලිටර මාධ්‍යයේදී. ඒතර පුතා මේ 5 බන්ධනේ කැරිලා මුලින්ම කාබන්ට නේද මෙයාගේ එක සෙට් වෙන්නේ. මතකනේ මම යාන්න මේක පැහැදිලි කරා. ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් වල තියෙන නැත්නම් D4 වල තියෙන D එක තමයි කාබන්ට සෙට් වෙන්නේ. දෙවෙනියට දාන ජලය මොකද වෙන්නේ? මෙතෙන් H එකක් ගෙනල්ලා දෙනවා. මෙතෙන් H එකක් ගෙනල්ලා දෙනවා. කොහොම බලන්න මේක හරි කට්ටිය අවංගවත් උස්සන්න. හොඳයි very good. සුපිරි. ඊදෙරදී වැඩ කරන ළමයි හඳුනා ගන්න පුළුවන් දැන්. ඉස්සර වැඩ කරපු ළමයි දැන් කරන්නේ නැහැ. දැන් පිස්සු කරන්නේ. එයාලා හිතන දැන් අර ඒ වෙලේ මොනවා හරි ගේමක් ගහ ගන්න පුළුවන් කියලා හිතාගෙන කෙමිස්ට්‍රි අතහැරලා දැන් අනිත් ඒවා අල්ලනවා. කෙමිස්ට්‍රි අතහැරනවා තමයි උදේ. සමාජයක් ඉස්සරහ රෙද්ද ගැලුණා වගේ තමයි. ඉතින් ආයි ඇඳත් වැඩක් නැහැ ඊට පස්සේ. රෙද්දක් අඳින්නේ විලිලැජ්ජාව නැති කරන්නනේ. ගැලුණාට පස්සේ ආයි අnder වැඩක් තියෙනවා විලිලැජ්ජාව නැති වෙනවද ඒකෙන්? කෙමිස්ට්‍රි කියන සබ්ජෙක්ට් එක ඉතින් අනේ මන්දයි. ඔයාලා ඔහොම කරගලා බලන්නකෝ. පුළුවන් කියලා හිතාගෙන. වෙන්නේ මොකද්ද කියලා. ඔය විශේෂයෙන්ම මැස් කරන වගේ දරුවන්ට නම් ඉතින් කෙමිස්ට්‍රි පට්ට වටිනමයි. ඇත්තටම කෙමිස්ට්‍රි සබ්ජෙක්ට් හොඳට අල්ලන් හිටපු ළමයි හිටියා ඔය පන්තියේ. සුප්‍රීටම අල්ලන් හිටපු ළමයි. එයාලා හිතුවා කෙමිස්ට්‍රි කියන්නේ නිකන් දැන් එයාලට නිකන් අර බඩේ බත් වගේ සුවර් කියලා. බඩේ බත් වගේ සුවර් කියලා හිතාගෙන අනිත් ඒවා කරන්න ගියා. එයාලා දන්නේ නැහැ බඩේ බත් තියෙන්නේ පොඩි වෙලාවයි පැය 3-4යි. ඒක දන්නේ බයෝ කරන ළමයිනේ. ගෙදර ගිය ගාම උගන්නපු දෙ නෙවෙයි බලන්නේ. ඒක පුළුවන් නේ දැන් කියා දුන්න දේ තේරුණානේ. මාස ගානකට කලින් බැරි වෙච්ච දේවල් ටික තියෙන. ඒවා තමයි දිග අරගෙන බලන්නේ. ඒතර අද උගන්නන දේ බලන්නේ තව මාස ගානකට පස්සේ. මොකද බැරි වෙන්නේ මාස ගානකට පස්සේනේ. කොහොමත් මේ දේවල් බලන්නේ ඔයාලගේ කොහොමත් ඒ ලෙවල් ඉවරලා ඊළඟ සතිය ඉඳන් වගේ ඕගනික් බලන්න පටන් ගනි ගොඩක් ළමයි. සමුද්‍රිතයන් බලන්නේ පුතා ඒ ලෙවල් රිසර්ච් එන්නේ. ඒ කාලේ තමයි සමුද්‍රිතය බලන්නේ. අද লীලා තියාගන්නකො මම කියන බරු නම්.
මේක කරන්න. මේකත් ඇල්ඩිහයිඩ් සංග්‍රහණයම තමයි. මෙතන විශේෂත්වය තමයි පුතා මම පොඩ්ඩ අනිත් පැත්ත ගැහුවා මේක. මේ බලන්න. මෙයා මේ ඇල්ඩිහයිඩ් මේ පැත්තට යන්දා පුතා. මෙයත් එක්ක මෙන්න මේ ඇල්ඩිහයිඩ් සෙට් වෙනවා හිතන්නකෝ. ඇල්ඩිහයිඩේ මෙන්න මේ පයි බන්ධනය කඩලා මේ ඇල්ඩිහයිඩේ ඇල්ෆා කාබන් මෙතනනේ. CO ට යාබද කාබන් ඇල්ෆා කාබන්. මේක නවලා තියෙන්නේ. මෙන්න කාබන්ගේ මෙතන සෙට් කරා. ඇල්ඩිහයිඩ් සංග්‍රහණයක්ම තමයි. අර කලින් කරපු පිළින අනිත් පැත්තට ඇඳා. ආපස්සට. ඔන්න ඇල්ඩිහයිඩය මේ ෆයි බන්ධනය ගලවලා මේ ඇල්ෆා කාබන්ගේ මෙතන සෙට් කරනවා. ඒතර මෙයා OH එකක් කියලා දිත්ත බන්ධනයක් හදන්න පුළුවන්. මෙයා OH එකක් කරන්න පුළුවන්. අරගම තමයි. මම සංගරණේ අනිත් පැත්තට ලියවන්න දැන් මෙයාට ඇල්ඩිහයිඩයක් කරන්න පුළුවන් මට මෙන්න මෙහෙම. දැන් මේ සංගරණය කරන්න හදන්නේ හොඳට අහගන්න. සංගරණය කරන්න හදන්නේ. සංගරණය කරද්දී මම මේ ඇල්ඩිහයිඩ මම අනිත් පැත්තට ඇඳ මෙන්න මෙහෙම. ඔන්න ෆයි බන්ධනේ කඩනවා. ෆයි බන්ධනේ කඩලා කවුද පුතා සම්බන්ධ වෙන්නේ යාට? කවුද පුතා සම්බන්ධ වෙන්නේ යාට? මේ වගේම අණුවක ඇල්ෆා කාබන් CO ට යාබද කාබන් මෙන්න මෙතනින් සම්බන්ධ වෙන්නේ. පොඩක් යමක් ඉදිරියට හිතන්න ආපස්සට හිතන තරම් මොලයක් තියෙන්න ඕන දරුවෙට. ඒ මොලේ කියන්නේ ඒ අවබෝධය හැකියාව ලැබෙන්නේ පුතා කාලයත් එක්ක වැඩ කරන දරුවෙට විතරයි. නිකන් අර පන්තියක ඇවිල්ලා දෙන දේක් බලාගෙන නෝට් ලියන ළමයට ඒක සෙට් වෙන්නේ නැහැ. පැහැදිලිද? දැන් මෙයාගේ මෙතන සෙට් කරන්න H එකක් ඉවත් කරලා සෙට් කරන්න CH යට CH එකක් ඉන්නවා යට අඳින්න මේක ඇල්ල මෙහෙම අඳින්න. ඔන්න ඒක හරි. පැහැදිලිද? දැන් අපිට පුළුවන් දැන් මෙතන H එකකුත් එනවා. දැන් ඉවත් කරලා දිත්ත බන්ධනයක් හදලා වැඩේ කරගන්න පුළුවන්. මේ දෙන්න මේ OH එක ඇල්ෆා හයිඩ්‍රජන් ඉවත් කරලා දිත්ත බන්ධනයක් හැදෙනවා එතන.
පස්සේ මේ කෑල්ල ඇල්කොහොලයක් බවට පත් කරන්න පුළුවන්. අපි තව එකක් බලමු පුතා. මේක ඉවර නම් හරිනේ. පුතේ ඔයාලට යාන්ත්‍රණ ටික වීඩියෝස් විදිහට දුන්නේ මේ ඒ යාන්ත්‍රණ ටික ගෙදර ගිහලා හොඳට බලන්න, පිළිවෙලට බලන්න, හැකියාව තියෙන දරුවෝ ස්පීඩ් එක වැඩි කරලා බලන්න, අනිත් අය ස්පීඩ් එක නෝමල් ස්පීඩ් බලන්න. ඒ යාන්ත්‍රණ ටික පන්තියේ කරන්න ලොකු වෙලාවක් යනවා. ඒ වෙලාව ගියොත් මට මේ වගේ දේවල් ටිකක් කර කර ඉන්න වෙලාව නැති වෙනවා. දෙයකට වෙලාව යදෙව්වම මේ වෙලාව තව දෙයකට යොදවන්න බෑ කියන එකනේ. ඉතින් මං වලට ඒ පරිවර්තන ටික දුන්නේ පුතා මට මේවා කරන්න නිදහසේ වෙලාව ඕන නිසා. ඒ නිසා හැම දරුවෙක්ම පුතේ පරිවර්තන ටික හොඳට බලාගෙන ඉවරලා කාබකැටයන වල ස්ථායීතාවය වීඩියෝ එක දුන්නද මං? දුන්නානේ? කාබකැටයන වල ස්ථායීතාවය වීඩියෝ එක දුන්නද අර සෙමිනාර් වීඩියෝ එක? ඒකයි දැන් යාන්ත්‍රණ පුතේ ඔයාලා පාස් පේපර්ස් වල ස්ට්‍රක්චර් ප්‍රශ්න බැලුවම තේරෙයි හැම අවුරුද්දකම වගේ යාන්ත්‍රණයක් එනවා. පැහැදිලිද? යාන්ත්‍රණ වීඩියෝස් 3ක් 4ක් තිබුණානේ ඒ ටික බලන්න. බලලා ඉවර වෙලා මං එදා අර පන්තිති සාකච්ඡා කරා නේද අර මොනවාද මේ සමාජයෝගිතාවේ ප්‍රශ්න ටිකක්. ඒ ටිකක් තේරෙන්නේ නැත්නම් ඒ ටිකක් නැවත බලලා පාස් පේපර්ස් කරන්න පටන් ගන්න. මුලින්ම 2011 කරන්න එපා 12 කරන්න. කීයද? 2012 කරන්න 12 කරලා 11 කරන්න. 13 14 15 මම වීඩියෝස් ටික දැම්ම නේද ගෲප් එකට දැම්මේ නැද්ද? පාස් පේපර් ඩිස්කෂන් ටික දැම්මේ නැද්ද? ඕගනික් වල. ඔයාලට දැම්මේ නැත්තේ ඔයාලට පොඩ්ඩක් කර ඇත්තටම ඔයාලට වැඩ කරන්න වෙලාවක් නැති නිසා ඔයාලා ලොකු වෙලාවක් යනවා ඔයාලා ඉර වෙලා ඉඳින ගොඩක් ළමයි අර එදා ආවේ ගෲප් එකේ ළමයි සෙට් එකක් 26යි උඩුපෙන් ඒ හැමෝම පුතා ඒ පාස් පේපර්ස් 2017 වෙනකන් කරලා ගෲප් වලට ෆොටෝස් දාලාත් ඉවරයි. ඕනනම් ගෲප් වල ෆොටෝස් පෙන්නන්න. තේරුම් මං කියන්නේ? එයාලට ඔයාලට එකම දවසේනේ සමාජිතාවය කළේ. කරලා පහුදාම එයාලා ඔක්කොම ටික කරා. එයාලට වෙලාව තියෙන හොඳට. එයාලා හොඳට වැඩ කරගන්න. ඉතින් ඔයාලට මම ලොකු ප්‍රෙෂර් එකක් දුන්නේ නැහැ. මම අද මතක් කරන අද මම දාන්නම් පාස් පේපර් ඩිස්කෂන් ටික. ඉතින් වෙලාව තියෙන ළමයි කරගන්න. අනිත් ළමයි පුතා ඉතින් ඔහොම ගිහලා විනාශ වෙලා දවසක සෙකන්ඩ් සයිකේදී හරි කරන්න ඒ ටික තියාගන්න. වීඩියෝස් ටික තියාගන්න. ලින්ක්ස් ටික සේව් කරලා තියාගන්න. වෙන දෙයක් කියන්න නැහැ. තම තමන් වපුරන විදියට පළදාව ලැබෙයි. මම ප්‍රෙෂර් ගන්න නැහැ එච්චර. මේක කරලා දෙන්න පුතා.
හරි. ඉවර කට අතුස්සන්. දැන් බලන්න. බැරි නතර කරන්න. හැමෝටම වෙලාවක් දෙන්න බෑ පුතා. වෙලාව පොඩ්ඩයි මට තියෙන්නේ. මම හැමෝම බලන්න. දැන් වලට පැහැදිලි. තුන් දෙනෙක් මෙහෙම ඉන්නවා. මේ තුන් දෙනා මෙහෙම ඉන්නවා. මේ දෙන්න සෙට් වෙනවා. සෙට් වෙලා මෙයා මත CEO එකක් ඉන්නවා. ක්‍රියාකාරී කාණ්ඩයක් ඉන්නවා. සෙට් වෙන දෙන්නට යාබද කාබන මත CEO එකක් ඉන්නේ. මොකද ඩී දෙයක් කරන්න බෑනේ. මේක දිහා බලපු ගමන් මේක මොකද කීටෝනියක් දැල්ලි ඇයියක්ද? කීටෝනියක්. එහෙනම් කීටෝන තමයි සංගණනය වෙලා තියෙන්නේ. දැන් මෙතන මෙයා කීටෝන මෙතන ඉඳලා තියෙන CEO කෑල්ල. මෙයාගේ මෙතන සෙට් වෙලා තියෙන්නේ. නැත්තම් මෙහෙම එකක් හදන්න බෑනේ. එහෙනම් අනිවාර්යයෙන්ම කීටෝනයක් තමයි සංගණනය වෙලා තියෙන්නේ. මෙයා කීටෝනයක් බවට පත් කරගන්න. දිත්ත බන්ධනයක් කරලා මේ දෙන්න ඉවත් කරලා මැදට OH එකක් දාලා එහෙමනේ කීටෝන හදන්න. ඔන්න කීටෝනයක් කළා. දැන් සංගණනය කරමු. එයාට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්ම මොකද වෙන්නේ පුතා? මේ කැලේ නවන්න මෙන්න මෙහෙම මේ CO මේක මෙහෙම නවන්න. නවල මෙතන කවුද සෙට් වෙන්නේ? මේ වගේම අණුවක ඇල්ෆා කාබන්. කොයි ඇල්ෆා කාබන් මේ අණුවේ? එයාගේ සෙට් කරන්න මෙන්න මේ. ඇල්ෆා හයිඩ්‍රජන් ඉවත් කරන්න එක H එකයි තියෙන්නේ. දෙකක් තුනෙන් එකක් ඉවත් කරන්න. මෙතන H එකක් එනවා. දැන් මේ දෙන දිත්ත බන්ධනයක් කරලා අර D දෙකක් කරන්න. මෙයාට යාබද කාබන් ඇල්ෆා හයිඩ්‍රජන් මේක ඉවත් වෙනවා. මෙයාත් එක්ක මේ කැල D දෙයක් කරගන්න තියෙනවා. අපිට අමාරු මේ හරිය පැන ගන්න පුතා. මේ හරිය පැන ගත්තට පස්සේ එතනින් එහාට ඇත්තටම තීරි නෝට් එකක් විතරයි තියෙන්නේ. මහා ලොකු දෙයක් ඉගෙන ගන්න නැහැ. පරිවර්තන වලට දායකත්වයේ 80%ක්ම මෙතන ඉවර වෙලා තියෙන්නේ. කොහොමත් පුතා අවුරුද්දෙන් පස්සේ අපට P ගුණ ඉවර කරලා දාලා උදේවරුවේ 13 පාඩම ඔය විදුරසානේ පොඩි පාඩමක් මම ඉතින් සති 5ක් වගේ අද්දි තීර ටික ඉවර වෙනවා. 5ක් 6ක් වගේ අද්දි උදේවරු 6ක් වගේ අද්දි තීර ඉවර වෙනවා. හවසරුවේ සමුදුත්තාව වැදගෙන යන්න තියෙන්නේ. කිසිම ප්‍රෙෂර් එකක් ගන්න එපා පුතා. ප්‍රෙෂර් එකක් නැතුව නිදහසේ යන්න පුළුවන්. අර හැබැයි ගෙදරදී දෙන දේවල් ටික වැඩ ටික කරලා ඔයාලා ඉතින් සබ්ජෙක්ට් එක හදාගන්න try කරන්න දැන්. අපේ පැත්තෙන් වෙන්න දුන්නේ අපි ලස්සන විලිල කරනවා. බලන්න මට ඕන මේ ටිකවත් කරන්න නැතුව අද මට නෝට් එක දීගෙන යන්න තිබුණා. නමුත්
මම මෙච්චර හරි මේ දේවල් සඳහා මගේ කාලය දෙන්නේ මම මේ තීරු ගන්න තියෙන කාලය. ගොඩක් ඔයාලා අහලා බලන්න ගොඩක් ගුරුවරු රිවිෂන් කියලා දාලා මේව කරන්නේ. ඕගනික් කරන්නේ රිවිෂන්, සම්බුද්ධතාව කරන්නේ රිවිෂන්. සබ්ජෙක්ට් එක හරියට අල්ලගන්න පුතේ. ඒ කියන්නේ තීරිය මගේ දැන් මම හැමදාම කියන මගෙන් තීරිය ඉගෙන ගත්ත ළමයෙක් සමහරට ඒ කියන්නේ කරුමෙට හරි මොකක් කරේ අවසානාවකට සෙකන්ඩ් සයි කරන්න වුණොත් ඒ කවදාකවත් ඒ ළමයි මේ තීරි ඉගෙන ගන්න කොහෙවත් යන්න ඕනේ නැහැ. යන්නේ නැහැ එහෙම. කියන්නේ එයාලා දන්නවා සමහර වෙලාවට පුතා ගෙදරදී වැඩ කරගෙන තුන පුහුණුව මදිනවා. එයාලා පුහුණුව හදාගනි සෙකන්ඩ් සයි එකේදී නේ. ගෙදර ගිහලා කරපු දේවල් නැවත බලලා ප්‍රැක්ටිස් එක හදාගනි. හැබැයි එයාලට තියරි තේරෙන්නේ නැහැ. තියරි අහුුන්නේ නැහැ කිය කී රටවටේ දුවන්න වෙලා නැහැ එයාලට. මං එහෙම කරලා නැහැ කවදාවත්. ළමයට සෙකන්ඩ් සයි තර්ඩ් සයි කරන්න උනොත් පුතා ඒක ඉතින් ඒක අවාසනාවක් තමයි පුතා. දැන් ඔයාලා හිතන්නකෝ මේ විදින දුකම ආයි කරන්න එනවා කියන්නේ. උදේ පාන්දර නැගිටලා වාහනවල යනවා අර කට්ටන්නේ පුතා රෑ වෙද්දි ගෙදර යන්නේ ආයි පාඩම් කරන්න ඕනි. මං හිතන්නේ කිසිම දරුවෙක් ඒ දුක ආයි විඳින්න ඕනි කියලා. විඳින දුකක් දැම්මම විඳින්න පුතේ. කම්මැලි වෙන්නේ නැතුව මහන්සිලා වැඩ කරලා. ඔයාලා තිබුණු තැන රැකගෙන තමන්ගේ දරුවන්ගේ තිබුණු රෑන්ක් එක ස්ථානෙට දීලා තියෙන ස්ථානය රැක ගන්න උත්සාහ කරන්න. තමන් හිමි තැනක් තිබුණානේ පුතා. මේ පන්තියේ. ඒ තැන රැක ගන්න උත්සාහ කරන්න මහන්සි වෙන්න. හීන විතරක් දුන්නා මදි. අපි ඕන කෙනෙක්ට හීන දකින්න පුළුවන් නේද? ආසාවන් බලාපොරොත්තු ඕන මිනිස්සෙට තියාගන්න පුළුවන්. ක්ෂණිකව ඇති කරගන්න පුළුවන්. මේ දේවල්. නමුත් ඒව සාර්ථක කරගන්න එක සෙමෙන් ශනිකව කරන්න බෑ. ඉතින් ඒක ඔයාලා ලොකු කැපකිරීමක් කරන්න වෙනවා. හරි. මට මේකත් කරලා දෙන්න පුතේ. මේක කළ දෙන්න ළමයි. මේක මගෙන් ප්‍රශ්නයක් ඇහුව මම ඒකට දෙයක් දෙනවා. ඒක හැමෝටම වැදගත් වෙයි. දැන් ළමයෙක් ඇහුව මෙන්න මේ වගේ කතාවක්.
මෙයාට h+k මිනුපෝ දාලා හොඳට අහගන්න මේ ගොඩක් වැදගත්. මේක හදන්න බැරිද කියලා. මේ LDID එක CWH කරන්න බැරිද කියලා කිව්වා මේක දාලා. මේක වැරදි. මේක කරන්න බෑ. හේතුව තමයි මතක තියාගන්න හේතුව මේ වගේ දිත්ත බන්ධනයක් තියෙනවා නම් පුතා කාබන් දාමයක දිත්ත බන්ධනයක් තියෙනවා නම් මෙයාට h+k මිනුපෝ දැම්මොත් h+k මිනුපෝ දැම්මොත් මට කියන මෙයාට ශාරීය k මිනුපෝ දැම්මොත් මොකද වෙන්නේ පුතා? ශාරීය k මිනුපෝ දැම්මොත් මොකද වෙන්නේ මෙයාට? මොකද වෙන්නේ? මොකද වෙන්නේ පුතා ශාරීය k මිනුපෝ දැම්මොත් මොකද වෙන්නේ මේ දෙපැත්තට? මෙතෙන්ටත් OH සෙට් වෙනවා. මෙතෙන්ටත් OH සෙට් වෙනවා. එහෙමනේ. ශාරීය k මිනුපෝ දැම්මොත් ආම්ලික k මිනුපෝ දැම්මොත් වෙන්නේ පුතා මේ දෙන කැඩෙනවා. මේ කාබන් දාමේ මැදින් කැඩෙනවා. කැඩිලා මේ කාබනුත් කාබොක්සිලික් බවට ඔක්සිකරණය වෙනවා. මේ පැත්ත කාබනුත් කාබොක්සිලික් බවට ඔක්සිකරණය වෙනවා. පැහැදිලිද? මේ වගේ දිත්ත බන්ධනයක් තියෙන අවස්ථාවකදී ශාරීය කේමිනොන පොදැම්මොත් වෙන්නේ මේ දිත්ත බන්ධන දෙපැත්තට ඕජ් දෙයක් සෙට් වෙන එක. ආම්ලික කේමිනොන දැම්මොත් කැඩිලා දෙපැත්තට කාබොක්සිලික් අම්ල බවටපත් වෙනවා. ඒ නිසා මේක වැරදි. මේක දැම්මම මේ මෙතනින් කැඩිලා වෙන්වීමක් වෙනවා. ඒ නිසා මෙහෙම කරන්න එපා. දිත්ත බන්ධනයක් තියෙදි මෙහෙම එකක් යොදන්න එපා. එක මතක තියාගන්න. හරිනේ? පරිවර්තනය කරන්න. මේකත් ලියා ගන්න අවශ්‍ය කරලා.
හරි මං කරනවා බලන්න. දැන් ළමයි මෙතනදී බෙන්සින් වලයක් තියෙන එක ගැන ඔයාලා අනවශ්‍ය බයක් ඇති කරගන්න එපා. මම නම් කියන්නේ හරි පහසුවක් දැනගන්න. ඇත්තම පුතා බෙන්සින් වලයක් තියෙන එක පහසු වලට හේතුව තමයි මේ කාබන් දාම ඉන්න පැත්ත හරියට තහවුරු කරගන්න පුළුවන්. දැන් බලන්න මේ කාබන් බෙන්සින් වලේට කාබන් දෙකක් ඉන්නවනේ පුතා. මේ බෙන්සින් වලේ කියන්නේ බෙන්සින් වලේ මෙතන දායකත්වයක් නැහැ නේ. යා නිකන් තනි රගුමක් කියලා හිතා ගන්න. බෙන්සින් වලයක් කියලා දකින්න බැරි නම් ඕක X කියලා දාගන්නකො එහෙම. මේ X තියෙන්නේ. ඒතර මෙයාට සම්බන්ධ කාබන් දෙක තමයි මේ ඉන්නේ. මේ වෙනම දාමයක්. ඒතර දාමේ මෙතනින් වෙන් වෙනවා කියලා හරි පැහැදිලිව බලා ගන්න පුළුවන්. බෙන්සින් තියෙනක පහසුයි ඔයාලට. තේරෙනවද? මේ අනිත් දෙන්න. මේ කාබන් දෙන්න. මේ බෙන්සින්ට සම්බන්ධ අනිත් කාබන් දෙන්න. ඒතර මෙතනින් තමයි සෙට්ලා තියෙන්නේ. සෙට් වෙන දෙන්න අතර දිත්ත බන්ධනයක් හැදුනේ OH එකක් හැදුන නිසානේ. යාබද කෙනා මත CO ඉඳලා තියෙනවා. මෙතන CO ඉඳලා තියෙනවා. CO නේ පුතා D දෙකක් කරන්නේ. නේ. මේ මොකද්ද මේ? ඇල්ඩිහයිඩ් මෙන්න මෙහෙම ඉන්නේ මේක. ඇල්ඩිහයිඩයක්. මේ ඇල්ඩිහයිඩයක් නේ. මේ ඇල්ඩිහයිඩ් මේ පැත්තෙන් එන ඇල්ඩිහයිඩ් මෙන්න මෙතන CO ඉඳලා තියෙනවා. මේ ඇල්ඩිහයිඩ් මෙන්න මෙතන CO ඉඳලා තියෙනවා. ඒ CO ට තමයි මෙතන සම්බන්ධ උනේ. මේ ඇල්ෆා කාබන්. මේ ඇල්ෆා කාබන්ගේ මෙතන දැන් මේ බලන්න CO ඇල්ෆා කාබන් මෙහෙම සම්බන්ධ වුණා මෙයාගේ CO කැලලට. ඒතර ඇල්ඩිහයිඩ් සංග්‍රහණය මේ ඇල්ඩෝල් සංග්‍රහණයක්. මේ බලන්න. බෙන්සීන් වලට කාබන් දෙකයි මේ දෙවෙනි කාබන් මත CO ඉඳලා. මෙයා හරිම සරලයි. මෙතන PCC දාලා කෙලින්ම ඇල්ඩිහයිඩ් කරගන්න තියෙන්නේ. ඊතරේදී ක්‍රියාකාරකම් තුළ යෙදෙන දරුවට තමයි මම මේ කියා දෙන දේ වුණත් තේරෙන්නේ. නැත්තම් තේරෙන්නේ නැහැ පුතා. මම මේ කියා දෙන දේ වුණත් තේරෙන්නේ නේ මේ දේවල් ගෙදරදී ගිහිලා පුහුණු වීමක් යම් අවබෝධයක් තියෙන දරුවෙට විතරයි. එහෙම නැතුව බෑ. ඉතින් ඔයත් යම් පුහුණුවක් යෙදෙන්න ඕනේ. දැන් මම යව සංගණනය කරනවා. ජලී සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා. ඊට මොකද වෙන්නේ පුතා? ඔන්න මම මෙයා පෙරලනවා. CH2 මෙයා 5 බන්ධනේ කැඩෙනවා මෙතනින්. කැඩෙනවා. කැඩලා කවුද සෙට් වෙන්නේ? මේ වගේම අණුවක ඇල්ෆා කාබන්ගේ. කොයි ඇල්ෆා කාබන් මට පෙන්නන්න? මේ වගේම අණුවක ඇල්ෆා කාබන් මෙයානේ. එයාගෙන් සෙට් වෙනවා. සෙට් වෙද්දී එක H එකක් අයින් කරන්න යා මට තියෙනවා. මෙතෙන් H එකක් එනවා. දැන් අර වගේ දිත්ත බන්ධනයක් හදලා මෙයා මේක කරන්න බැරිද? මේ දෙන අතර දිත්ත බන්ධනයක් හදන්න පුළුවන්. පස්සේ CO කැලල දෙයක් කරන්න තියෙන්නේ. සිංසන් රසය සාන්ද DCl. හරිනේ? මේක හරි කට්ටිය දුස්සන්. මේක කළ දෙන්න පුතා.
සුදු පාට ඇඳුමක් ඇඳන් ඉන්න හිඟුරු කඩුවේ දුෂ්කර දුව පයින් එකක් ගහ ගන්න ඕනේද? ඉවර කටියත් උස්සන්න පුතේ. බලන්න හැමෝම මෙතනදිත් පැහැදිලි පුතා මේ බෙන්සින් වලයට NO2 එකක් දාගන්නකම් මහ ලොකු දෙයක් නෙවෙයි. කාබන් දෙකක් ඉන්නවා පුතා මෙතන. මේ ඉන්නේ කාබන් දෙක. මෙහෙම වෙන් කළොත් මේ පැත්තයි මෙතනත් මේ බෙන්සින් වලේ මත කාබන් දෙකක් ඉන්නවා. දැක්කද? ඒතර මෙයාම තමයි තැන් දෙක සෙට්ලා තියෙන්නේ මේ බෙන්සින් කාබන් දෙකක් ඉන්නවා. මේ පැත්තේ බෙන්සින්නත් කාබන් දෙකක් ඉන්නවා. මෙතන වින් එනවා. මේ දෙන්න සෙට් වෙලා තියෙන්නේ. සෙට් වෙන කෙනාට යාබද කාබන් මත මොකද ඉඳලා තියෙන්නේ පුතා? CO කැලලක් ඉඳලා තියෙනව නේද? මේ බලන්නකෝ. සෙට් වෙන කෙනාට යාබද කාබන් මත CO කැලලක් ඉඳලා තියෙනවා. එහෙනම් කවුද පුතේ මේ? මේ කවුද මේ? මෙහෙම එකක් ඉඳලා තියෙන්නේ.
කීටෝනයක් නේ. මේ පැත්තමුත් ඒ වගේ. මෙහෙම ඉඳලා තියෙන්නේ. මේ අණුවම නෙමෙයි ඉන්නේ. මෙහෙම ඊටපෙක මම නැමුවා. මෙයා මත මේ ඇල්ෆා කාබන් සෙට්ලා තියෙන සංගණනයක් වෙලා තියෙනවා. මේ H එක අයින් කරලා මෙයාත් එක්ක සෙට්ලා මෙන්න මෙහෙම. මෙයා OH එකක් වෙනවා පස්සේ දිත්ත බඳිනක් කරන්න පුළුවන්. පැහැදිලිද? අපි කොහොමද පුතා මේ වගේ එකක් හදාගන්නේ? මෙතෙන්ද OH එකක් දාලා ඇල්ඩිහයිඩයක් කරන්න අම්මා. සෝරි කීටෝනයක් කරන්න. පයි බන්ධනේ කඩලා මෙතන OH එකක් දැම්මා. පස්සේ ළමයි මතක තියාගන්න මේ OH එක මෙයා බවට පත් කරන්න H+ K මිනපෝ දාන්න එපා. මොකද මෙතන කාබන් මත හයිඩ්‍රජන් ඉන්නවනේ. H+ K මිනපෝ දැම්මොත් මේ සෙට් එකම ගැලවිලා ගිහලා කාබොක්සිලික් වෙන්න පුළුවන්. ඒ නිසා PCC දාන්න. දැන් එන්නොටු දා ගන්න බැරිද මෙයාට? මෙයා මොනෙම කාරකයක්ද? ඕතපරාද මිටාද? මිටානේ. මිටායුම කාරකයක්. මෙයාගේ මෙටා ස්ථානේ තියෙන්නේ මෙතන. එතන එන්නොටු එකක් දාන්න පුළුවන්. දැන් බලන්න මේ කාබන් දෙන්නගේ මේ කාබන්ට මෙටා ස්ථානේ නේද මේක? මේ කාබන්ට මේ ඕතෝ මේ මෙටා. මේ කාබන් දෙන්නට මේ ඕතෝ මේ මෙටා. තොර කතා කරන සරල සිද්ධාන්තය තේරුම් ගන්න නම් ඉතින් ඒ එහෙම තේරුම් ගන්න පුතා ගෙදරදී වැඩ කරන්න ඕනිමයි. ගෙදරදී වැඩ කරන්න පුතේ. නැත්තම් ඔයත් දවසක මාව දාලා යනවා. ගෙදරදී වැඩ කරේ නැත්තම් අනිවාර්යෙන් ඒ ළමයාට මාව දාලා යන්න වෙනවා මං හැමදාම පටන් ගද්දිම කිව්වා ඒ කතාව. බලන්න මෙයාදී මේක පෙරළුවාම පෙරළුනාම ඉන්න හැටිත් මතින් Tamanට දැනෙන්න ඕනි ඒක. ඉතින් මේක මෙහෙම පෙරළුවාට පස්සේ මේ එන්නෝඩු එක මෙතනද කියලා ඔළුව විකාර කරන හොයන්න බෑ. ගෙදරදී වැඩ කරන දරුවනේ දන්නවා මෙයාට යාබද කාබන්ට යාබද කාබන්. නැත්නම් යාබද කාබන්ට යාබද කාබන්. දැන් සංගණනය කරමු. දැන් සෝරි සංගණනය කරනවා මේ. සෝරි මෙයාට ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මම මෙයා නවනවා මෙන්න මෙහෙම. දැන් මෙයා පෙරලලා නවන්න. මේ පයි බන්ධනේ කෙල්ල කවුද සෙට් වෙන්නේ? පයි බන්ධනේ කෙල්ල මේ වගේම අණුවක් සෙට් වෙනවා. සෙට් වෙන්නේ කොතනින්ද? මෙන්න මේ ඇල්ෆා කාබන් ගේ. CH2 CO බෙන්සීන්. හරිනේ? මේ ඇල්ෆා කාබන් ගෙන් සෙට් කරා. CO බෙන්සීන්. මෙයාගෙත් මේ කාබන් දාමයට යාබද කාබන්ට යාබද කාබන් මත NO2 එකක් ඉන්නවා. මෙතනට H එකක් ආවා. ඇත්තරම ඉතින් ගෙදරදී වැඩ කරන්න තියලා මේක ගහණේ තියාගන්න බෑ. මේක පෙරළුවාට පස්සේ අනිත් දෙක තමයි ඔළුවට පැටලෙනවා. ගෙදරදී වැඩ කරන්න නැත්නම් ඕක බෑ පුතා. ඊට පස්සේ පුතා මේ දෙන්න ඉවත් කළ දිත්ත බන්ධනයක් හදා ගන්න පුළුවන්. පස්සේ CO එක D දෙකක් කරගන්න පුළුවන්. කරනවා නම් පරිවර්තන තියෙනවා දවසම කරන්න. ඉතින් මම සිලබස් එකක් ඉවර කරන්නත් බෑ පුතේ. මේ විතරක් කර ඉන්න බෑ. ඔළුවේ තියෙන පරිවර්තන කොට මතක් වුණා නම් මේ එකක්වත් කොහෙවත් බලාගෙන නෙවෙයි මගේ ඔළුවේ තියෙන පරිවර්තන. ඉතින් ඔය වගේ ඔයාලට පොත්පත්වල ඕන තරම් පරිවර්තන තියෙන්න පුළුවන්.
සර් එහෙම කියන්න බෑනේ. මට ඇත්තටම කිව්වොත් ගියේ සතියේම ඕගනික් බලන්න බැරි වුණා. මං කිසි අවුලක් නැතුව පොත පෙරලෙනවත් නැතුව සේරම පරිවර්තන ටික කරානේ. ඔව් එහෙම කරන්න පුළුවන් ගැටලුවක් නැහැ. ඔයා විභාගෙදි කරගන්න බෑ ඒකයි වෙලා තියෙන්නේ. දැන් ඔහොම ඉතින් කරාට පුතා ඔයා ඕගනික් සතියක් බැලුවේ නෑ කියන්නේ. ඔයාට කොහොමද සෙකන්ඩ් සයි කරන්න වෙනවා. ඔයාට හිතේ මේක වීරකමක් කියලා. වීරයෝ තමයි පුතා පොක බිම ඇඳගන්නේ. සාමාන්‍ය අහිංසක මිනිස්සු උඩ ඉඳන් පහළට වැටෙනවද කවදාක? උඩ යන්නෙත් නෑනේ.
ඉවර කට්ටිය අද උස්සන්න පුතා. ඉවර කට්ටිය අද උස්සන්න. හොඳයි. දැන් අහගන්න පුතේ හැමෝම. මෙතන එක කාබන් එකයි ඉන්නේ. හැබැයි පැහැදිලිව පේනවා පුතා. මේ කාබන් දාමේ මෙතනින් වින් වෙනවා. මේ කාබන් දාමේ මෙතනින් වෙන්නේ බලන්න දෙක සමාන කොටස් දෙකට වින් වෙන හැටි. මේ බෙන්සීන කාබන් දෙකක් ඉන්නවා. මේ බෙන්සීන්ටත් කාබන් දෙකක් ඉන්නවා. බෙන්සීන 100 ටිකක් දාගන්න කමහලු දැන් නෙවෙයිනේ පුතා. දැන් බලන්න වෙලා තියෙන දේ. මෙතන මේ දෙන්නකින් සෙට් වෙලා තියෙන්නේ. සෙට් වෙච්ච යාබද කාබන් මත CO ඉඳලා තියෙනවා. ඒ CO නේ ඔයිච් වෙලා තියෙන්නේ. දෙන්නේ සෙට් වෙද යාබද කෙනා මත මේක කීටෝනයක්. ඒතර බලන්න මෙතන එහාට කීටෝනයක්. ඒතර මේ ඇල්ෆා හයිඩ්‍රජන්. කීටෝනේ යාබද කාබන්. ඒතර මෙතනත් ඉඳලා තියෙන CO කෑල්ල. ඒ CO ට තමයි මෙතන සෙට් වෙලා තියෙන්නේ. අපිට පැහැදිලි දෙපැත්තම එක වගේ මේ පැත්ත දෙකම එක වගේ. දැන් මේක මෙහෙම කෙලින් කරා නම් පුතා මෙයාමනේ මේ ඉන්නේ. මේ කීටෝනිය මේ කාබන්ට මේ කාබන් සෙට් වෙලා. මෙයාගේ ඇල්ෆා කාබන් සෙට් වෙලා තියෙනවා. මේ කොහොමද මෙයා කීටෝනයක් කරන්නේ? එක කාබන් එකයි ඉන්නේ. ඒ ඇස්සේ තව CH ටිකක් දාගන්නත් ඕනේ. ඔයාලට ඕන නම් CH දැම්මම දාගන්න. මෙයා මොන විමුකාරකයක්ද පුතා? මෙටා විමුකාරකයක් නේ. මෙයාගේ මෙටා ස්ථානය මෙතනනේ. එතන CH ටිකක් දාගන්න පුළුවන්. මේ බෙන්සින් මේ කාබන් දාමයට යාබද කාබන්ට යාබද කාබන්. මේ කාබන් දාමයට යාබද කාබන්ට යාබද කාබන් මෙටා ස්ථානය. මෙයාට යාබද කාබන්ට යාබද කාබන් මෙටා ස්ථානය. ඔන්න හොම. මුලදී මොම CH දාගන්න පුළුවන්. ඔන්න පස්සේ දාගන්න පුළුවන්. මම මුලදීම දාගත්තා. දැන් කොහොමද මෙතන කාබන් දෙකක් කරන්නේ? එකයිනේ තියෙන්නේ පුතා. එකක් තියෙදි සංග්‍රහණය වෙන්න පුළුවන්ද? මෙයාමත් ඇල්ෆා හයිඩ්‍රජන් නැහනේ. යාබද කාබන් මේකනේ. යාබද කාබන් මත හයිඩ්‍රජන් නැහනේ. අනිත් එක මෙතන කාබන් එකයි මෙතන කාබන් දෙකක් ඉන්නවා මේ. කාබන් දෙකක් ඉන්නවා මේ. බෙන්සීන කාබන් දෙකයි. බෙන්සීන කාබන් දෙකයි. කාබන් දෙකක් දාගන්න මම මෙයාට දාන්නම් CH3 MgBr රීනාඩ් එකක්. දෙවිනාට ජල විච්ඡේදනය. කරාම මොකද වෙන්නේ? මෙයා මේ ෆයි බන්ධනේ කැඩිලා මොකද වෙන්නේ? ෆයි බන්ධනේ කැඩිලා මේ CH ටික මෙතන සෙට් වෙනවා. ජල විච්ඡේදනයෙන් H එකක් එනවා. දැන් බැරිද මෙයාව කීටෝනයක් කරන්න? මේව කීටෝනයක් කරන්න පුළුවන් නේද? CO කරන්න පුළුවන්. දැන් නේද සංග්‍රහණය වෙන්නේ? දැන් සංග්‍රහණය වෙනවා. මම මේ පෙරළුවා. පෙරලද්දී මෙයාට යාබද කාබන්ට යාබද කාබන්නේ. මෙයාට යාබද කාබන්ට යාබද කාබන්. ෆයි බන්ධනේ කැරලා ඒ CH යටින් අඳින්නම්. කවුද මෙතන සෙට් වෙන්නේ? කවුද මෙතන සෙට් වෙන්නේ? මේ අනෝ තමයි පෙරලා තියෙන්නේ. මේ CH යටින් යන්දා. කවුද මෙතන සෙට් වෙන්නේ? මේ වගේ මනුවක කාගෙන්ද? ඇල්ෆා කාබන්. කොයි ඇල්ෆා කාබන්? මේ වගේ මනුවක ඇල්ෆා කාබන් මෙයානේ. එතන සෙට් කරන්න. CH2 වෙනවා. එයාට කවුද ඉන්නේ? මෙයාට කවුද ඉන්නේ? CO ඊට පස්සේ benzene CH3 යාබද කාබන්ට යාබද කාබන්. එතන H එකක් යනවා. ඊට පස්සේ මේ දෙන ඉවත් කළා දිත්ත බන්ධනයක් හදන්න පුළුවන් මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම මේ දෙන ඉවත් කළා. පස්සේ CO එක OH එකක් කරන්න තියෙනවා. මේක හරියට යදුස්සන්න. ඇත්තටම පුතා තාමත් ඉන්නේ බහුතරයක් පරිවර්තනයක් තාම තනියෙන් කරගන්න බැරි ළමයි. ගොඩක් මහන්සිලා කැප වෙලා ඉතින් මේව අල්ල ගන්න පුතේ. ගෙදර හොඳට වෙලාව තියෙනවනේ වැඩ කරන්න. ගෙදර හොඳට වෙලාව තියෙන එක සබ්ජෙක්ට් තුනම කරන ගුරුවරු තුන්දෙනාම දැනගන්නත් ඕනි. ළමයා දැනගන්නත් ඕනි.
අම්මා තාත්තා දැනගන්නත් ඕනි, ගුරුවරු තුන්දෙනා දැනගන්නත් ඕනි ළමයිට ගෙදරදී වැඩ කරන්න ටයිම් තියෙන්න ඕනි කියලා. දැන් අද එකට ගෙදර ගියාට පස්සේ මගේ වෙලාව තියෙන හවස් වෙනකම්ම ලේචර්ලි මුල්ධර්ම සම්පූර්ණ ඉවර කරගන්න පොඩි පැය වීඩියෝස් හතරක් තියෙන්නේ. ලබන සතිය මට ඇවිල්ලා සඳ හවස කරන්න ලේචර්ලි මුල්ධර්ම පුළුවන් වෙලා තියෙන්නේ නෝ හොඳේ. සඳ පන්ති කරනලා ළඟට ඇවිල්ලා තියෙන නෝට් එක ළඟට ඇවිල්ලා බලනවා නෝට් එක තියෙනවද කියලා. හොඳේ මේ අහගන්නකෝ. ඇත්තටම පුතා නෝට් එක නැත්තම් එකෙක්වත් ඉන්න බෑ හවස හොඳේ. සමුද්‍රිතාව නෝට් එක නැති එකෙක්වත් හවස ඉන්න බෑ ලබන සතියේ. ලේචර්ලි මුල් ධර්මයේ. සමහර කාලකන්ණි මැසේජ් කරලා අහනවා කොතනද ලියන්නේ කියලා. ඒ මීහරක් දන්නේ නැහැ එදා කිරි. අකෝ ප්‍රතික්‍රියා ලබ්ධි ඉවර කරා නම් එතනින් පස්සේ ලේචර්ලි මුල් ධර්මයේ තියෙන්නේ. මොකෝ ඒක ඕගනික් වලට නෙවෙයි එන්නේ. ඒක බලන්න තමයි අද නිමාඩු දුන්නේ ඈ. ඒක දැනටමත් බලපු කට්ටිය නේද උස්සන්? ඔබල නිදාගන්නilla අද ගෙදර ගිහිල්ලා. පුතා තව පරිවර්තන නම් ගොඩක් තියෙනවා මට කාලය නැහැ පුතා. දැන් ඔයාලා ඉන්ටර්වල් එකක් ගන්න ඉන්ටර්වල් එකෙන් පස්සේ අපි යන් තීරි වලට.